ආයුබෝවන් මිතුරනි, අද අපි දෙවන ලෝක යුද්ධ සමයේදී ජපාන් අධිරාජ්‍ය නාවික හමුදාව විසින් ගොඩනංවන ලද ජපාන් යුද නෞකාවක් වන මුසාෂි ගැන විස්තර ටිකක් හොයලා බලමු. අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔබ කැමති නම් තවමත් අපගේ channel එක subscribe කරලා නැති නම් subscribe කරන්න. ඒ වගේම bell button එක click කිරීමෙන් ඔබට මෙවැනි videos upload කළා වහාම notification එකක් මගින් ඒ බව දැනගත හැකියි. මෙවැනි videos දිගටම බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා කියන්න කැමතියි. ජපාන් යුද නෞකාවක් වන මුසාෂි දෙවන ලෝක යුද්ධ සමයේදී ජපාන් අධිරාජ්‍ය නාවික හමුදාව එනම් ඉම්පීරියල් ජපෑන් නේවි විසින් ඉදි කරන ලද යමටෝ පන්තියේ සුපිරි යුද නැව හතරෙන් එකකි. එහි සහෝදර නෞකාවක් වන යමටෝ සමගින් ඉදි කරනු ලැබූ මුසාෂි නෞකාව මෙතෙක් ඉදි කරන ලද විශාලතම සහ බරින් වැඩිම යුද නෞකාව වූ අතර ඒ යුද නැව ඉතිහාසයේ නාවික බලයේ උච්චතම අවස්ථාවක් නියෝජනය කළේය. පැරණි ජපානයේ පළාත් නාමයක් වූ මුසාෂි නාමයෙන් නම් කරන ලද මෙම නෞකා පන්තිය ටොන් 72000කට ආසන්න බරක් හා අඟල් 18.1ක ප්‍රධාන තුවක්කු 9කින් සන්නද්ධ විය. මෙම නෞකාවල ද්විතීයික ආයුධ මොගාමි පන්තියේ ක්‍රූසර් විසින් කලින් භාවිතා කරන ලද මිලිමීටර් 155ක රිත්ව තුවක්කු ටර්ට් 4කින් සමන්විත විය. තවද මෙම නෞකාව මත ඔත්තු වෙලීම සඳහා යොදා ගන්නා පාවෙන ගුවන් යාන 6ක් හෝ 7කින් සමන්විත විය. වර්ෂ 1942 මැද භාගයේදී ක්‍රියාත්මක කරන ලද මුසාෂි ඒකාබද්ධ බලයනීය ප්‍රමුඛයා ලෙස සේවය කිරීම සඳහා අනියුක්ත කරන ලදී. වර්ෂ 1943 මුල් භාගයේදී දකුණු පැසිෆික් කලාපයේදී ජපානයේ ප්‍රධාන යුද කාලීන නාවික කඳවුර වන ට්‍රෝක් වෙත නෞකාව මාරු කරන ලද අතර එම වසරේ ඇමරිකානු හමුදාවලට මුහුණ දීම සඳහා කීප වතාවක්ම යෙදවිය. වර්ෂ 1944 මුල් භාගයේදී ඇමරිකානු සබ්මැරිනයක් විසින් එල්ල කළ ටෝබිඩෝ ප්‍රහාරයකට ලක් වූ මුසාෂි අලුත් වෙඩියාවන් සඳහා ජපානය වෙත ආපසු හරවා යවූ අතර එම කාලය තුළ නාවික හමුදාව එහි ගුවන් යානා නාශක අවි ප්‍රමාණය විශාල ලෙස වැඩි කළේය. ලයිට් ගල්ෆ් සටනේදී වර්ෂ 1944 ඔක්තෝබර් 24 වෙනි දින ඇමරිකානු ගුවන් යානා වාහක පාදක කරගත් ගුවන් යානා මගින් ටෝබිඩෝ 19ක් සහ බෝම්බ ප්‍රහාර 17ක් එල්ල කිරීම මගින් මුසාෂි ගිල්වා දමන ලදී. එහි කාර්ය මණ්ඩලයෙන් අඩකට වඩා බේරා ගන්නා ලද අතර එහි සුන්බුන් වර්ෂ 2015 මාර්තු මාසයේදී සිබියාන් මොහොත අසල කළ සෝදිසි මෙහෙයුම් වලින් අනතුරුව මයික්‍රොසොෆ්ට් හි සම නිර්මාතෘ පෝල් ඇලන් විසින් සේවයේ යොදවා ඇති පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලදී. එක්සත් ජනපදයේ තරම් නැව් ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම නොහැකි වනු ඇතැයි ජපාන් නාවික හමුදාව අපේක්ෂා කළ බැවින් විශාල ප්‍රමාණයෙන් සහ බර ආයුධ වලින් යුත් යමටෝ පන්තියේ නැව් නිර්මාණය කරන ලදී. නාගසාකිහි පිහිටා තිබූ මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් විසින් මෙහි නිෂ්පාදන කටයුතු සිදු කළ අතර වර්ෂ 1941 නොවැම්බර් 1 වෙනි දින දියත් කරන ලදී. වර්ෂ 1942 අගෝස්තු 5 වෙනි දින ජපාන් නාවික හමුදාවට අනුයුක්ත කරන ලදී. නෞකාවේ පිරිවිතර ගැන අවධානය යොමු කිරීමේදී දිග මීටර් 263ක් පමණද, බීම් එක මීටර් 38.9ක් පමණද, ඩ්‍රාෆ්ට් එක මීටර් 11ක් පමණද වේ. සම්පූර්ණ බර ටොන් 73000ක් පමණද, උපරිම වේගය නොට් 27ක් එනම් පැයට කිලෝමීටර් 50ක් පමණද වේ. කාර්ය මණ්ඩලයේ මුලදී 2500ත් 2800ත් අතර සංඛ්‍යාවක් යොදවා තිබූ අතර අවසාන සටනේදී එම සංඛ්‍යාව 3000 දක්වා වැඩි කර තිබිණි. නෞකාවට බලය සැපයීම සඳහා වාෂ්ප ටර්බයින් 4ක්, කන්පොන් ජල බොයිලේරු 12ක් සහ ප්‍රචාලක 4ක් මගින් බලය සැපේ. එමගින් අශ්ව බල 1,50,000ක පමණ බලයක් නෞකාව වෙත සපයන ලදී. මෙම නෞකාවට ඉන්ධන ටොන් 6300ක ගබඩා ධාරිතාවයක් තිබූ අතර නාවික සැතපුම් 7200ක මෙහෙයුම් පරාසයක් ලබාගත හැකිව තිබුණි. ආයුධ කිරී අවධානය යොමු කිරීමේදී රිත්ව ටර්ට් 3ක අඟල් 18.1 ප්‍රධාන තුවක්කු 9ක් දැකිය හැකි වූ අතර ඒවා යුද නෞකාවක සවි කර ඇති විශාලතම තුවක්කු විය. එමගින් කිලෝමීටර් 42ක පමණ පරාසයක් ලබාගත හැකිව තිබුණි. තවද ටර්ට් 4ක අඟල් 6.1 තුවක්කු 12ක්ද, ද්විත්ව ටර්ට් 6ක අඟල් 5 තුවක්කු 12ක්ද, ත්‍රිත්ව ටර්ට් 12ක අඟල් 1 තුවක්කු 36ක්ද, ද්විත්ව ටර්ට් 2ක අඟල් 0.52ක තුවක්කු 4ක්ද තවත් විශාල ප්‍රමාණයක ගුවන් යානානාශක ආයුධ දැකිය හැකි විය. තවද ඔත්තු බැලීම සහ සතුරු ප්‍රහාරක කටයුතු සඳහා ජලතලය මත ගොඩ බෑ හැකි සහ ගුවන් ගත කළ හැකි ෆ්ලෝට් ප්ලේන් 6ත් 7ත් අතර ප්‍රමාණයක් මෙහි යොදවා තිබිණි. මෙහෙයුම් ඉතිහාසය කිරී අවධානය යොමු කිරීමේදී වර්ෂ 1943 දී යමටෝ ඒකාබද්ධ බලයනීය ප්‍රමුඛයා ලෙස ප්‍රතිස්ථාපනය කරන ලදී. සීමිත සටන් භාවිතයක් දැකිය හැකි වූ මෙම නෞකාව යමටෝ නෞකාව මෙන්ම ඉන්ධන හිඟිය සහ එහි සේවා කාලයේ වැඩි කොටසක් විවිධ වරායන්හි නැංගුරම්ලා තිබිණි. අප මීට පෙර යමටෝ නෞකාව පිළිබඳ වීඩියෝවක් ඉදිරිපත් කර ඇති අතර එය මෙතෙක් ඔබ නරඹා නොමැති නම්
එම වීඩියෝද නැරඹීමට අපි ඔබට ආරාධනා කරමු. ඒට අදාළ කාඩ් එකක් සහ ඩිස්ක්‍රිප්ෂන් තියෙන ලින්කුව මගින් ඔබට එම වීඩියෝ නැරඹිය හැකියි. වර්ෂ 1944 දී සතුරු ගුවන් යානාවලින් එල්ලවීමට අපේක්ෂිත ගුවන් ප්‍රහාර සඳහා සූදානම් වීමට එහි ගුවන් යානා නාශක රවි කට්ටල වැඩි දියුණු කිරීම වලට භාජනය විය. වර්ෂ 1944 ඔක්තෝබර් 24 වෙනි දින නෞකාවට තීරණාත්මක දිනයක් විය. ලයිට් ගල්ෆ් සටනට යොදවා තිබූ මුසාෂි නෞකාව මිත්‍ර පාක්ෂිකයන්ගේ උකුසු ඇසට අසු විය. පර්ල් හාබර් ප්‍රහාරයෙන් පසු මරු විකලෙන් සිටි ඇමරිකාව සහ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් මුසාෂියෙහි ඉරණම තීන්දුව කිරීමට මෙදින අදිරන් කරගන්නට ඇත. ඒ අනුව USS Essex ෆ්‍රෑන්ක්ලින් ඇතුළු ගුවන් යානා වාහක වලින් එක්සත් ජනපද වාහක ගුවන් යානා 259කට අධික ප්‍රමාණයක් ගුවන් ගත වන්නට විය. ඔවුන් විසින් මුසාෂි නෞකාවට දැඩි ප්‍රහාරයක් දියත් කළ ලදී. ඒ අනුව අවම වශයෙන් බෝම්බ 17ක් සහ ටෝබිඩෝ ප්‍රහාර 19කට මුසාෂි නෞකාව ගොදුරු විය. මෙම පහරකයන් හමුවේ තවදුරටත් නෞකාවට තමන්ව රැකගත නොහැකි විය. දැඩි හානිවලින් පසුවද පුරාපැය 7කට වැඩි කාලයක් පාවෙමින් තිබී අවසානයේදී මුහුදුබත් විය. නෞකාවේ කපිතාන්වරයා වූ වයිස් අඩ්මිරාල් ටොචිහිරා ඉනොගුචි ඇතුළු කාර්ය මණ්ඩල සමාජිකයන් 1000කට අධික ප්‍රමාණයක් මෙම අනතුරින් මිය ගියහ. වර්තමානය වන විට යුද වාර්තා චිත්‍රපට සහ දෙවන ලෝක යුද්ධ සම්බන්ධ පොත්පත් විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමට මෙම නෞකාව හේතුපාදක වී තිබේ. එමෙන්ම World of Warships, Heart of Iron සහ Bat Station Pacific වැනි පරිගණක ක්‍රීඩා සඳහාද මෙම නෞකාව යොදාගෙන තිබේ. අවසාන වශයෙන් මුසාෂි යනු ජපාන් නාවික අභිමානයේ සහ ලෝක ඉතිහාස යුද්ධ නෞකාවල විශේෂ ස්ථානයක් සලකුණු කරනු ලැබූ නෞකාවක් විය. එය දෙවන ලෝක යුද්ධ සමයේදී ජපාන් ඉංජිනේරු විද්‍යාවේ හාස්කමක් බඳු විය. මේ වනතේ අපගේ channel එක ඔබ subscribe කර නොමැති නම් subscribe කර bell button එක click කිරීමට අපි ඔබට ආරාධනා කරමු. එමෙන්ම like කරන්න, අපේ videos වලට comment කරන්න, share කරන්න. නැවතත් දවසක මෙවන් වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට ජය වේවා.